महाराजතුමා ඉන්දියාවේ හර්දෝයි हरदोई में आपका हार्दिक स्वागत है। හර්දෝයි නගරයට आज සාදරයෙන් महाराज जी अपने පිළිගන්නවා. शांति और प्रेम का संदेश මහානායකතුමා लेकर පරම यहाँ आ සපතේ रहे සහ हैं। ආදරේ පණිවිඩය इस ගෙනියනවා. कार्यक्रम के लिए लगभग 1 පළමු लाख से වතාවට भी ज्यादा ऐसे මහානායකතුමාගේ लोगों को සජීව आमंत्रित किया වැඩසටහනකට गया है සහභාගී जो වෙන්න महाराज जी को पहली ලස්සයකට बार අධික उनको පිරිසකට सामने මේ बैठकर सुने। වැඩසටහනට ආරාධනා කර තිබෙනවා. बात है මේ කතාව ඔබ ගැනයි. तुम्हारे ඔබේ परिवार පවුල की ගැන नहीं, නෙමෙයි. तुम्हारे ඔබේ රට देश ගැන की नहीं, නෙමෙයි. तुम्हारे ඔබේ नगर නගරයේ की नहीं, හෝ तुम्हारे ගම गांव ගැන की නෙමෙයි. नहीं, तुम्हारी මේ ඔබ सिर्फ ගැනයි. ඔබ तुम्हारी ගැනම පමණයි. उस व्यक्ति की जिस මේ व्यक्ति හුස්ම के පැමිණෙන शरीर में ශරීරයේ තිබෙන පුද්ගලයා ये श्वास आता है, ගැනයි. उस व्यक्ति මේ की පුද්ගලයා ගැන जिस व्यक्ति के මේ शरीर ශරීරයේ में තිබෙන හුස්ම ලැබෙන කහා है? පුද්ගලයා ගැන මොනවද ලියලා තියෙන්නේ? कि घट घट සෑම मोरा හදවතක් තුළම මාගේ දෙවියන් හෙවත් සුනි පරම සත්‍ය සෑම වැඩ ඉන්නවා. කොයි. කිසිවක මගේ හැරී නැහැ. ඒ නොමැතිව. बलिहारी उस घट එම की පරම සත්‍ය හෙවත් දෙවියන් වැඩ සිටින හදවත ආශිර්වාද ලබා තියෙනවා. बात है මේ तुम्हारी කියන්නේ ඔබ ගැනයි. बात करने බොහෝ वाले बहुत हैं। දේශකින් නම් ඉන්නවා. उनमें से हमारा නමුත් नाम මාව मत लेना। ඒකට දාන්න එපා. क्योंकि हम सिर्फ बात මොකද करने මම के මෙහාට लिए ඇවිදින් नहीं ඉන්නේ आए। නිකන් කතා කරලා යන්න පමණක් නෙමෙයි. हम कुछ समझाते भी हैं, මම कुछ පැහැදිලි देते කරලා भी हैं। දීලා යමක් ලබා දෙනවා. और जिसको ඒ වගේ लेना මේ है, ලබා ගන්න උවමනා තිබෙන අයට वो ඒ ले ලබා सकता ගන්න පුළුවන්. बस सबसे पहले बात නමුත් है පළමුවෙන්ම कि हम අපි समझें තේරුම් ගන්න ඕනේ කිසි අවබෝධ කරගන්න ඕනේ මොකද්ද ගැනද මම කතා කරන්නේ क्या है? කියලා. देखो, බලන්න तुम ඔබ एक එක दिन आए දිනයක මේ लोकेට ආවා. और तुमको एक दिन එක් जाना। දිනයක ඒ වගේම ඔබට යන්න වෙනවා. भजन भी बहुत हैं, මිනිස්සු गाते हैं, ගොඩක් लोग ගීත गाते ලියා हैं, තියෙනවා. लोग ඒවා गाते हैं। ගායනා කරනවා. हंसा निकल गया पिंजरे අංශය से, කූඩු හරදමා खाली ගොසින් पड़ी ඉතිරි වෙන रही। එකම දේ නම් චාරූපේ පමණයි කියලා. ඉතින් ඔබ तुम अगर तुम जीते जी नहीं समझ पाए कि ඔබට तुम අවබෝධ क्या- වෙන්න නම් ඔබ ජීවත් වෙලා ඉන්නකොට ඔබ जीते जी කවුද समझ කියලා नहीं पाए कि तुम ඔබ कौन हो। අභ්‍යන්තරයේ සැකවිලා තියෙන්නේ जीते මොකද්ද जी කියලා अगर तुम समझ नहीं पाए कि तुम्हारे अंदर ඔබට क्या ඔබ ජීවත් चीज़ වෙන हुई है। කාලය තුල ඒ අවිට අවබෝධ කරගන්න බැරි වුණොත් මේ ලෝකයෙන් පිටවිලා ගියට පස්සේ එක් කරගන්න බෑ. जो करना කිරීමට है, අවශ්‍ය සෑම දෙයක්ම वो जीते කළ जी යුත්තේ ඔබ करना। ජීවත් සිටින කාලය තුලයි. एक बात එක है කියමනක් තියෙනවා. कि श्वास පැමිණෙන श्वास සෑම එක් එක් හුස්මක්ම සිහියෙන් ගත යුතුයි. श्वासा व्यर्थ එකම न जाए। හුස්මක්වත් අපතේ නොඇරිය न යුතුයි. जाने श्वास का ඔබට කවදාවත් දැනගන්න හම්බෙන්නේ නැහැ මේ යන්න මේ සහ එන හුස්ම නවතින්නේ කවදද කියලා. මේ හුස්ම व्यर्थ नहीं जाना අපතේ चाहिए। නොහැරිය යුතුයි. क्योंकि अगर ये මොකද व्यर्थ එකක් चले හරි गया, අපතේ හැරියොත් पता नहीं कब आएगा। කවුද දන්නේ ඊළඟ හුස්ම එයිද නැද්ද කියලා. लोग हर तरह මිනිස්සු की ඔක්කොම बातें දේවල් करते ගැන हैं, කතා කරනවා. परंतु मैं ये समझाने නමුත් के මම लिए आया ඇවිදින් हूं ඉන්නේ ඔබෙන් कि අහන්න तुम इस श्वास को මේ ඔබට මේ හුස්ම තේරෙනවද? මේ හුස්මේ වටිනාකම ඔබට इस අවබෝධ श्वास की වෙනවද? कीमत को समझते हो? බලන්න. देखो, अगर तुम्हारी बीवी घर ඔබේ से ගෙදර भाग गई, ඔබේ බිරිඳ ගෙදරින් පැනලා तुमको ගියා නම් दुख ඔබට होगा कि දුක नहीं? දැනෙනවද නැද්ද? पर देखो නමුත් බලන්න तुम जिस दुख में डूबे हुए ඔබට हो, මේ දැනෙන දුක වේදනාව जिस दिन वो वापस आ जाएगी, ඇය ආපහු ගෙදර ආපුවාම නැති වෙනවා. तुम्हारा बेटा अगर भाग जाए तो ඔබේ तुमको दुख පුතා होगा कि ගෙදරින් नहीं? පැනලා ගියා නම් ඔබට දුක දැනෙනවද නැද්ද? ඔබට होगा। දැනෙනවා. परंतु जिस दिन वो वापस නමුත් आ जाएगा ඒකත් वो दुख भी නැති खत्म වෙලා हो යනවා. जाएगा। लोग हैं මිනිස්සු ඉන්නවා. भगवान से මිනිසුන් प्रार्थना දෙවියන්ට करते हैं, යාඥා भगवान, කරනවා. अभी දින मैं කීපය देख रहा කලින් था මම टेलीविजन රූපවාහිනී पर, නරඹින් कुछ दिन හිටියා. पहले। ළමයි बच्चे जा रहे हैं ළමයින් मंदिर වගේ में, කෝවිලට भगवान ගිහිල්ලා से යාඥා प्रार्थना कर रहे කරනවා हैं कि දෙවියන්ට भगवान मेरे को पास දෙවියනේ कर। මගේ විභාගවල පාස් කරලා දෙන්න කියලා. तो फिर मेरे को वही बात याद आई, मैंने पहले මට भी ये මතක් बात වුණා लोगों මම से कही हुई කාලයකට है කලින් කියලා තිබුණු කතාවක්. कि भगवान के पास මිනිස්සු जाते දෙවියන් हैं, ළඟට යනවා. क्या प्रार्थना करते हैं, जो भी ගිහින් उनको ඔවුන් दुख මොනවද है, ඉල්ලා සිටින්නේ? जिस भी එයා प्रकार තිබෙන का दुख වේදනාව है, මොකක් වුණත් उस दुख को එයාගේ लेके දුක් भगवान से ගැනවිල්ල प्रार्थना මොන करते විදිහ हैं එකක් कि වුණත් हे ඔවුන් මේ भगवान, ඔක්කොම දුක් तू मेरे වේදනා दुख අරගෙන को हटा दे। ගිහිල්ලා දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා අනේ भगवान से දෙවියනේ ये මේ प्रार्थना ඔක්කොම भी करते වේදනාවල් हैं ඉවත් කර දාන්න. कि मेरे हृदय को भी एक दुख है भगवान। ඔවුන් මේ අර විදිහට බේටේ දෙවියන්ගෙන් කාටත් ඉල්ලා නෙමෙයි, සිටින්නේ නැහැ. බේටේ මගේ කාටත් හදවතත් නෙමෙයි, තුලත් business වේදනාවක් කාටත් තියෙනවා දෙවියනේ. එම වේදනාව
बीवी මගේ का दुख පුතා ගැන नहीं है, නෙමෙයි, पति මගේ का බිරිඳ दुख ගැන नहीं है, නෙමෙයි, මගේ नौकरी දුව का ගැන दुख නෙමෙයි, नहीं है, මගේ देश का ව්‍යාපාරය दुख ගැන नहीं නෙමෙයි, है। බිරිඳ ස්වාම පුරුෂයා රැකියාව ගැන නෙමෙයි, भगवान मेरे රට ගැන हृदय නෙමෙයි. को क्या दुख है? එම වේදනාව නම් මා තුල තිබෙන පරම සත්‍ය හේවත් आज तक ඔබ तेरे को වහන්සේ අද जाना नहीं। වෙනකන් ये दुख දැනගෙන නොසිටීම නිසා තිබෙන දුකයි. इस दुख को समझते हो? මිනිස්සුන්ට මේ වේදනාව තේරෙනවද? इस दुख ඔබට को මේ समझते මෙම हो? වේදනාව තේරෙනවද? नहीं समझते हैं මිනිස්සුන්ට लोग මෙම इसको। වේදනාව තේරෙන්නේ නැහැ. क्या මොනවද कहा කියලා है? තියෙන්නේ? कि आत्म ज्ञान बिना नर සත්‍ය भटके। දැනුම නොමැතිව ප්‍රඥා දැනුම නැමැතුව තමා තුළ තිබෙන සත්‍ය දන්නේ නැතුව आत्म ज्ञान बिना नर भटके क्या මනුස්ස मथुरा, මිනිස්සේ क्या काशी? අයාලේ ඇවිද යනවා. ඒ මතුරාවට හෝ කාසියාව යන සුද්ධ ස්ථාන වලට ගියත් सरकार मृग नाभि में है වැඩක් වෙන්නේ कस्तूरी, නැහැ. ඒක හරියට तब तक කස්තුරි මුවල් තමාගේ නාභියේ කස්තුරි තියාගෙන पानी में වනාන්තරය नींद පුරා ඒ प्यासी, සෝමින් දුකසේ मोहे දිව सुन යනවා सुन වගේ आवे। ඒ වගේම දියේ සිටින මාළුවා පිපාසයෙන් සිටිනවා වගේ बिना आत्म සත්‍ය ज्ञान, ඥානය නොමැතිව बिना अपने තමා को තුළ තිබෙන जाने පරම हुए සත්‍ය දැනගන්නේ නැතුව कुछ नहीं කිසිම है। දෙයක් නැතුව යනවා. जो कुछ है वो भी මොකද नहीं ඔබේ है। අයි සිතන ඕනෑම දෙයක් ඔබේ නෙමෙයි. क्योंकि जिसको तुम अपना समझते हो वो तुम्हारा अपना ඔබේ नहीं है। අභ්‍යන්තරයේ තියෙන जो පරම तुम्हारे සත්‍ය हृदय में පමණයි बैठा हुआ है वो तुम्हारा ඔබේම अपना දේ है। වෙන්නේ. वो අන්න ඒක तुम्हारा විතරයි अपना। ඔබේ दे වෙන්නේ. ये जो श्वास अभी अभी तुम्हारे अंदर मैं आया हुस्म ये तुम्हारा अपना है। ඔබේ තුලට ආවා. जो මෙන්න මේක तुम्हारे තමයි जेब ඔබේ में रखा වෙන්නේ. हुआ है, वो तुम्हारा ඔබේ अपना नहीं සාක්කුවේ है। දාගෙන තියෙන දේ ඔබේ නෙමෙයි. जो तुम्हारे जेब में रखा हुआ है, හොරෙකුට वो ගන්න चोर පුළුවන් उठा के ඔබේ ले जा සාක්කුවේ सकता है। දමාගෙන ඉන්න දේ. पर कोई चोर इस श्वास को उठा के ले जाए නමුත් මෙම හුස්ම क्या හොරා जरूरत करे? කම් කරන හොරා क्या हिम्मत කොච්චර නිර්පීතද? කොපමණ ये ධෛර්යයක් तुम्हारा ඔහුට अपना තියෙනවද? है। और क्या तुमने इसको මෙන්න මෙයයි समझा ඔබේම දේ වෙන්නේ. या नहीं? ඔබට මේක අවබෝධ වෙලා තියෙනවද නැද්ද? परम पिता परमेश्वर ने पहले से ही සර්ව බලධාරී आशीर्वाद දෙවියන් වහන්සේවත් පරම සත්‍ය ඔබට දැනටමත් ආශිර්වාද කරලයි තියෙන්නේ. उसका එම පරම हाथ සත්‍යයේ දේවත්වයේ අත हमारे सिर पे है। ඔබගේ හිස මත තබාගෙනයි ඉන්නේ. कैसे කොහොමද මම දන්නේ? मालूम? इसलिए मालूम කොහොමද මම ඒ සර්ව බලධාරී දේවත්වයේ පරම සත්‍ය ඔබ තුල තිබෙන බව දන්නේ? आ रहा है මේ හුස්ම යනවා එනවා. और जब तक आ මේ रहा හුස්ම है යනවා और जा එනවා. रहा है उस परम पिता परमेश्वर का එම हाथ සර්ව බලධාරී तुम्हारे දෙවියන් सिर වහන්සේගේ पे හේවත් है। පරම සත්‍යයේ අත अब ඔබේ लोग හිස कहेंगे, තුල තියලයි "अगर ඉන්නේ. परम पिता परमेश्वर का දැන් हाथ මිනිස්සු ආයි हमारे සර්ව सिर पे බලධාරී है, දෙවියන් तो හේවත් हमको පරම दुख සත්‍ය क्या ඔබ තුල होता है?" තියෙනවා නම් ඇයි අප තුල තියෙනවා නම් ඇයි අපට වේදනාව දැනෙන්නේ කියලා. इसलिए क्योंकि මොකද ඔබ ජීවත් වෙලා ඉන්න නිසායි. जब मर जाओगे तो तुम्हारा दुख तुमको कोई दुख नहीं होगा। ඔබ මැරුණාට පස්සේ ඔබට කිසිම වේදනාවක් දැනෙන්නේ कोई නැහැ. तुम जब ඔබ ওই लेटे हुए සැතපීලා होगे, ඉඳී. समझो ना बात को। ඔබට बात මේක तो ये है තේරෙනවද? कि जब तक तुम जीवित हो तुम दुख का भी अनुभव कर सकते हो ඔබ और ජීවත් सुख වෙන का भी තාක්කල් अनुभव ඔබට कर सकते වේදනාව දැනේ. ඒ වගේම සතුටත් වින්දනය කරන්න පුළුවන්. हो। बात ये है වැදගත්ම දේ වෙන්නේ कि तुम में अनुभव करने ඔබට की හැකියාව क्षमता තියෙනවා है। මෙම සත්‍ය වින්දනය කරන්න. अभी මෑතකදී मैं මම इटली ඉතාලියේ में था, හිටියා. මම මෙහි ඉඳද්දී तो वहाँ මම मैं ඇහුවා वहाँ था। සාමයේ හේවත් පරම शांति क्या होती සාමයේ है? හේවත් පරම සැපත කියන්නේ මොකක්ද කියලා. तुमने कितनी परिभाषा सुनी ඔබ होगी අසා शांति තිබිය යුතුයි क्या है? සාමයේ හේවත් පරම සැපත පිළිබඳව බොහෝ लड़ाई අර්ථකථන. झगड़े में शांति हो जाती है। යුද්ධ ये शांति नहीं है। අවසාන වුණාම සාමය තියෙනවා. මේක නෙමෙයි සාමය घर में කියන්නේ. लड़ाई झगड़ा ගෙදර ना රණ්ඩු हो, සරුවල් ये නැති වුණාම शांति ඒකට नहीं සාමය කියනවා. මේක නෙමෙයි සාමය කියන්නේ. शांति සාමයේ क्या හේවත් है? පරම සැපත කියන්නේ මොකද්ද? है। जानना चाहते हो शांति क्या है? ඔබට දැනගන්න ඕනද පරම සැපත කියන්නේ මොකද්ද කියලා? शांति है भगवान की පරම सुगंध। සැපත හේවත් සාමය කියන්නේ දෙවියන් වහන්සේගේ හේවත් පරම සත්‍යයේ සුවඳයි. जो भगवान के पास होता මේ है දෙවියන් ना, වහන්සේට හේවත් පරම සත්‍ය जो भगवान के पास होता है ළඟින් जिसे ඉන්නකොට अपने ඒ हृदय දන්න में කෙනා उस पिता परम पिता परमेश्वर को මේ जान නැවුම් लिया, කරුවාණන් හේවත් උත්තරීතර සත්‍ය විතියෙන් दरवाजे खोल ඔහුගේ दिए හදවත තුල ඇති उस දොරටු परम විවෘත කරනවා. पिता परमेश्वर की එතකොට එම सुगंध මැවුම් කරුවාණන්ගේ හේවත් උත්තරීතර සත්‍යයේ සුවඳ
එම දොරටු හරහා හමා එනවා. सुगंध आती है और वो ऐसी සුවඳ है, සුවඳ ऐसी සුවඳ ගඳ නෙමෙයි. है, සුවඳ ऐसी හමා එනවා, सुगंध සුවඳ है හමා कि වෙනවා. उसमें ඒක अपना ඒ වගේ සුවඳක්. तन, मन, එවැනි समय, සුවඳක් सब कुछ එයින් खो दिया। පුද්ගලයාගේ මනස ශරීරය කාලය සහ අනිකුත් සෑම දෙයක්ම එම සුවඳ විලවුන් තුල කිමිදෙන්න පටන් ගන්නවා. सूंघता है අන්න ඒකයි उसको कहते පරම සැපත හේවත් සාමිය කියන්නේ. ये है शांति। අන්න ඒකටයි පරම සැපත හේවත් සාමිය කියන්නේ. हम कहते हैं මම කියන්නේ देखो මේකයි පළමුවෙන් මේ වින්දනය කරන්න. ඊට පස්සේ විශ්වාස කරන්න. दुनिया वाले कहते हैं पहले मानो ආ, फिर देखो। නමුත් මේ ලෝකේ ඉන්න මිනිස්සු කියන්නේ මොකද්ද? नहीं, ඉස්සෙල්ලා විශ්වාස කරන්න පස්සේ වින්දනය කරන්න. නෑ 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 එහෙම හරියන්නේ जब නෑ. सीढ़ी पे ඔබ चढ़ना हो ඉනිමගක නගින්න ඕන නම් और सीढ़ी ऐसी लग रही है कि ඒ වගේම ඉනිමග ටිකක් පරණයි කියලා पहले क्या करना? පේනවා නම් ඔබ මොනවද කරන්නේ? पहला पैर जो सीढ़ी पे रखा जाता ඔබ है පළමුවෙන්ම ඉනිමගට අඩිය තියලා හයියෙන් තද කරලා බලනවා ඉනිමග හයියද फिर चढ़ते හයියද हैं। නැද්ද කියලා. पहले जानो ඊට පස්සේ ඔබ නගින්න පටන් ගන්න. फिर मानो। ඉස්සෙල්ලා දැනගන්න. अपने ඊට පස්සේ විශ්වාස කරන්න. हृदय में उस එම चीज දේ को ඔබගේ महसूस හදවත करो। තුළ පළමුවෙන්ම වින්දනය කරන්න. එයින් अपने जीवन में දැනෙන පරම उस සතුට වින්දනය चीज කරන්න. के आनंद का अनुभव करो। ඒක වින්දනය කරන්න. उससे ඒ වෙනකන් ඒවා නිකන් වචන විතරයි. उससे पहले तो ये सिर्फ ඒවා शब्द ही නිකන් शब्द। වචන විතරයි. कोई भी खड़ा होके बोल ඕනෑම सकता කෙනෙකුට है, ඉදිරියේදී කතා කරන්න නම් පුළුවන් ඒ ගැන. परंतु हम में एक क्षमता और है। නමුත් මට මේ සත්‍ය ඥානයේ හෙවත් මේ පරම සත්‍ය දැනුම तुमको उस चीज का अनुभव හරහා තව करा දෙයක් सकता කරන්න है। පුළුවන්. මට පුළුවන් ඒ උත්තරීතර සත්‍ය වින්දනය ඔබට ලබා දෙන්නට. लंबी चौड़ी बात नहीं है। ඒක ඉතා සංකීර්ණ අපහසු දෙයක් නෙමෙයි. हम यहाँ 1000 पुस्तकों को लेके अपने साथ මම नहीं තනින් घूम තනට रहे हैं। ගමන් කරන්නේ පොත් දහස් ගණනක් අරගෙන නෙමෙයි. जो हम कह रहे हैं वो सत्य है क्योंकि මම इसमें කියන්නේ लिखा है। මම කියන දේ සත්‍යයි මේ ආවල් පොතේ ලියලා තියෙන නිසා කියලා. නෑ. सीधी बात। මම කියන දේ ඉතා පැහැදිලි කෙලින්මයි කියන්නේ. अंदर ඒක ඔබේ ශරීරය තුල තියෙනවා කියලයි. ऐसी चीज है। එවැනි දෙයක් ඔබ තුල තියෙනවා. अब तुम उसको अगर परमपिता परमेश्वर नहीं कहना ඔබට चाहते ඒකට हो, ਸਰව බාලදායි भगवान මැවුන් नहीं කරුවාන් कहना කියලා चाहते කියන්න हो, तो කැමති मत නැත්නම් එහෙම उसको කියන්න क्या එපා. लगेगा? ඔබ ඒකට දෙවියන් වහන්සේ කියලා කියන්න කැමති නැත්නම් එහෙම කියන්නත් එපා. ඒකට එයින් කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ हमेशा से නැහැ. है। उसको ඒක किसी සෑම बनाया විටම नहीं। පැවතුණා. वो हमेशा से है। කවුරුවත් और මැව්වෙත් हमेशा ही නැහැ. रहेगा। और मनुष्य ඒක जाति न සදාටම रहे। තියුණා. මනුෂ්‍ය ජාතිය මේ ලෝකේ නැති වුණත් ඒක සදාටම वो පවතිනවා. ඒක अनंत है। ඒකට කෙලවරක් නැහැ. ඒක අනන්තයි. वो था है और हमेशा। ඒක තිබුණා, තියෙනවා, मजे की बात අනාගතයටත් තියෙනවා. पर एक और खुश හොඳම දේ තමයි තවත් සුභාරංචියක් තියෙනවා. खुशखबरी क्या है? ඔබ सुनाओ? අහන්න කැමතිද? सुनना चाहते हो खुशखबरी क्या? ඔබ මාව විශ්වාස කරනවද? मेरा विश्वास करोगे अगर मैं बता दूंगा कि खुशखबरी क्या है? ඔබ මාව විශ්වාස කරනවද? ඔබත් करोगे मेरा विश्वास? अगर मेरा विश्वास करो जब मैं खुशखबरी सुनाऊं तुम भी धन्य हो जाओ। क्या है खुशखबरी? ඔබ විශ්වාස කළොත් මාව මේ සුභාරංචිය කිව්වහම ඔබටත් ආශිර්වාද ලැබෙනවා. මොකද खुशखबरी है। සුභාරංචිය වෙන්නේ? क्या है? සුභාරංචිය තමයි. මොකක්ද क्या ඒ? है? සුභාරංචිය खुशखबरी है තමයි कि ඔබ तुम ඔබ ජීවත් වෙලා ඉන්නේ. जवान ඔබ हो තරුණයි කියන එක නෙමෙයි. ඔබ මහලුයි කියන එක නෙමෙයි. हम्म। बड़े ඔබ लिखे हो උගත්ද ये नहीं। නුගත්ද කියන එක නෙමෙයි. ඔබ උසද මිටිද කියන එක නෙමෙයි. सक्सेसफुल සාර්ථක සාර්ථකද කියන එක නෙමෙයි. हो ये नहीं। लंबे हो ये नहीं। छोटे උසද हो ये මිටිද नहीं। කෙට්ටුද මහතද කියන එක නෙමෙයි. पतले ඔබ हो ये පොහොසත්ද नहीं। දුප්පත්ද කියන එක मोटे हो නෙමෙයි. ये नहीं। अमीर हो ये नहीं। गरीब ඔබ हो ये පොහොසත් දුප්පත්ද කියන එක නෙමෙයි.